මාගේ YouTube චැනලේ මූලික අරමුණ වූයේ දඹදිව වන්දනා ලොවට දකින්නට සැලසීමයි. කය මෙන්ම රූපද දි รา පත් වන බව හොඳින් දන්නා මම නව තාක්ෂණයට මේ එක්කර ගැනීමෙන් මාගේ මුණුපුරන්ට සහ මිනිපිරියටද මෙය දක්නට ලැබුණු ඇතැයි විශ්වාස කරමි. එලෙසම මා දුටු ලෝකයේ සුන්දර ස්ථානද මෙම චැනලයට එක් කරන ලෙස මා උනන්දු කළේ මාගේ දයාබර දියණියයි. ඉතින් ගෙවී ගිය ජීවිතේ මා රැස් කළේ මෙපමණක්ම නොවේ. අසරණයින්ට පිහිටවීම, රෝගීන්ට උපකාර කිරීම, වෙහෙර විහාර පිළිසකර කිරීමට දායක වීම, ආරණ්‍ය සේනාසන හා පන්සල්වල සංඝයන් වහන්සේලා හට වාර්ෂිකව දානමාන පූජා කිරීම මෙන්ම සහ මා දයාබර මෑණියන්ව දඹදිව වන්දනා කරවීමටද දායක වීම මෙන්ම මව අහිමි වූ දියණියකට යහපත් අනාගතයක් ගොඩනැගීමද ඡායාරූප බවට නොපෙරුණාට මාගේ මෙන්ම ඔවුන්ගේ හදවත්වල එය සදා රැඳෙනු ඇත. එහෙත් ඉන් කිහිපයක් මා YouTube චැනලයට එක් කිරීමෙන් නවීන තාක්ෂණය සමග පෙරට යන මාගේ මුණුපුරන්ට මිනිපිරියට තම මිත්තණිය පිළිබඳව යම් මතකයක් ඇති කර ගත හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි. එසේනම් ඊට අවසර
මේ අප පවුලේ සැම එක්ව කළ කුසල කර්ම ඉතා ස්වල්පයකි. එයද දැකීම මට මහත් සතුටකි. ඉතින් මේ සියල්ලටම මට එක් වූ මා ජීවන ගමනේ සදාදර සෙවණැල්ල වූ මා දයාබර ස්වාමි පුරුෂයාටද දයාබර දියණියට මෙන්ම එම පුතුටද සුරතල් මුණුපුරාටද මව අහිමිව අපට හිමි වූ දියණියට මෙන්ම එම පුතුටද දයාබර මිනිපිරියට මෙන්ම එම මුණුපුරාටද මට බොහෝ උපකාර කළ සංජීව පුතු ඇතුළු මා ජීවන ගමන සාර්ථක කර ගැනීමට උපකාර කළ සියලු නෑදෑ පිරිවර මෙන්ම සියලු හිතවතුන්ද මෙහිදී දයාවෙන් සිහිපත් කරමි. හදපත්ලෙන්ම ස්තුතිය පුද කරමි. සැමට තෙරුවන් සරණයි. මේ පින් ඔබ සැමටද අනුමෝදන් කරමි. ඔබට ස්තුතියි.